ඔළුව ගාලා පැන්නාවා. පැතින් බැස්සද? ඈතින් පේන්නේ කුරුළුගල කන්ද. කුරුළුගල කන්ද. මේ ඊට මායිම මේ තියෙන්නේ අර ටවර් එකක් පේන්නේ. එතනට කියන්නේ සමන්ගල කන්ද. අපි ආවා බුස්ගල ගාවට. කොළඹ බලා පිටත් වෙන්නයි සූදානම. හෙලෝ සුබ දසනක් යාළුවනේ. ඉතින් 2026 අපේ පළමු ට්‍රිප් එක මමත් ඔෆිස් එකේ යාළුවෝ මුන්දෙනෙකුත් එකතු වෙලා යන්නයි යන්නේ සොඳුරු ඉසව්වකට. ඉතින් නැති සිටින්න මම ලස්සන ඉසව්වකට අද ඕගොල්ලන් එක්කයි යනවා. ඉතින් අපි දැන් ඉන්නේ මතුගම පාරේ තල්ගස් ගොඩ. අපි උදේ 7ට විතර කොළඹින් පිටත් වුණේ. දැන් අපි උදේ කෑම කන්න යන්නේ. දැන් වෙලාව 9 මාට විතර වුණා. ටික පරක් වුණා. ඉතින් අපි ලස්සන තැනකට ආවා කෑම කන්න. පොට්ටයක් කමන උදේ කෑම කන්න. ඉතින් මාත් එක්ක ගමට එකතුලා ඉන්නවා. ඉෂාන් ආකාශ් සහ නුවන් මල්ලි. ඉතින් කණ්ඩායම් යන්නේ. හරි. කෝනිස දාලා නෑනේ. ආල සම්බෝල් මාල් පාරි Five minutes later. අපි අද යනවා දෙනියායේ තියෙන ලස්සන ඉසව්වකට. අපි කොහෙද යන්නේ? දෙනියායේ. අපි යනවා පැට්නා. ඉතින් ලංකාවේ තියෙන ලස්සනම බුරුස්ගල පෙන්නන්න. ඉතින් අද අපි ඕගොල්ලන් එක්ක යනවා අන්නේ ලස්සන තැනට. ඉතින් බුරුස්ගලට ගියේ නැති අයට තමයි මේ ආරාධනාවෙන් අපිත් එක්ක එකතු වෙන්න. මේ ලස්සන තැනට අපි ඔයාලා එක්කයි යනවා. ඉතින් අපි මේ යන ගමන් ඉන්නේ. ඩ්‍රයිවර් ඉස්සරහා අපි නයිට් කැම්පින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ ලස්සන ඉසව්වට ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න. අපි ගිහිල්ලා හම්බෙමු. අපි යන ගමන් ඉන්නේ මතුගම පාරේ. උදේ 6ට තමයි 7ට අපි කොළඹින් ආවේ. දැන් කෑම අරගෙන අපි යන ගමන් ඉතින් අපි ඉක්මනින් තව පොඩ්ඩක් පැය දෙක තුනක් පස්සේ යයි නේද උසා? පැය 3ක් විතර ගියා. තව පැය දෙක තුනක් යනවා. ඔබ කියන්න බෑ. තව කිලෝමීටර 100ක් විතර තියෙනවා මං හිතුවා බැලු විදියට. නෙළුවහරා තමයි නෙළුවහරා අල්පිනියව දෙනියායන. ඔව් නෙළුවහරා දෙනියායට ගිහිල්ලා දෙනියායනොත් කිලෝමීටර 7ක් විතර තියෙනවා පැට්නා වලට. ඉතින් ගිය අය දන්නේ නැති. නොගිය අය එන්න මාත් එක්ක අද අපි යමු ලස්සන ඉසව්වකට. ලංකාවේ තියෙන ලස්සනම බුරුස්ගල පෙන්නන්න අපි යමු පැට්නා. ඒක බොන්න නැතුවා මොකක්ද අයින් කරේ? ටැක් කරන්න කියලා කිව්වේ?
අපිට අනුග්‍රහය දක්වන්න මෙයා. අපි දැන් පැටනෝල් ලං වෙලා ඉන්නේ දෙනියායෙන් හරියටම කිලෝමීටර් 11ක් විතර තියෙන පැටනා වලට දෙනියායෙන් විහාරහේන මාවතේ ඇවිල්ලා විහාරේන හන්දියෙන් එනසල් වත්ත පාරට දාන්න ඕනේ පැටනා වලට එන්න. දන්නේ නැතියට තමයි මේ කියන්නේ. දන්න අය නම් ඇවිල්ලා දින අය දන්න ඇති. එනසල් වත්ත පාරෙන් මගින් බහැලා ඒ තියෙන වාහන තමයි එන්න තියෙන්නේ. පොඩි ත්‍රිවිල් කියන්නේ ත්‍රිවිල් එකක් කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ පොඩ්ඩක් ඉන්න. පාර මේ පාර වෙන පාරක් ඇද්ද? ගෙදරට දාමු නැත්තම්. පොඩි අවුලක්. මෙතන එන වලක් තියෙනවා. මේ ආව පාර. විශ්වන්න එන්නෝ. මේ පාර වල මේ ගෙලිම අරන් ඉන්නේ. බලාගෙන. මේ පේනවද? ගාලා පැන්නා බා. එපැතින් බැස්සද? මෙහෙන් තල මම හිත අලු කරන්න. හෙලෝ යාළුවනේ අපි ඉස්සෙල්ලා ගිහලා තියෙන්නේ වැරදි පාරකින්. කියන පාරවල් දෙකක් තියෙනවා මේ පැට්නා වලට එන්න. කලින් පාරේ සපාරි ජිප් වලින් යන පාරක්. ඒක කටුකයි. දලමඩුව තියෙන්නේ. ඔව්. දලමඩුව ගායි පල්ලයට බයිට තියෙන්නේ. මේ පැත්ත යන්න පස්සේ ගාලා ගාර පේන්නේ ගාලා. මේ මම ගානක් පාරේ දලමඩුව ගාව වරලා නයිට් කෑන්ඩි කරන්නේ. ඔව්. ඈ ඔව්. ගිහලා වත්තරම් ගිහලා වත්තර ගන්න. ඒ පාර දිගේ යන්න පුළුවන් පොඩ පාරට අවුතු. ඔව්. ඒ පාර දිගේ අතට ගිහලා වත්තර ගාවර ගිහලා අල්ල දාන්න. නැත්නම් විතර දාලා යන්න බෑ. මොරකාරේ කියලා මොරකාරේ එකකට දලමඩුව දාලා යන්න බෑ. නැත්නම් ආව කියන්නේ බෑ. හරි හරි. කොහෙද යන්න කියන්නේ අපෝ? හරිනේ. අපනේ ඉන්නේ ගියේ. වාහන තුලින්ම තහන් කියන එකද? ඔව් ඔව් ඔව්. අර දලු කොටුව දීපේ. ආන් එතන. කොටුව එක ගහලා එතන. අන්න එහෙමයි යහුණනේ. දැන් අපි ආයේ පොඩ්ඩක් එතනට යන්න වෙනවා ආපහු. අන්න තියෙනවා පැට්නා බුරුස් ගල. මෙන්න මෙතන. මේ මෙතන. හරිද? අපි එතන තමයි දැන් යන්න තියෙන්නේ. පයින් පොඩි දුරක් යන්න ඕනේ. කැම්පින් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙමනේ කුණු ආප කියනවානේ. ඒකනේ. අපි දැන් අතන්ට යන්න ඕනේ. එතන ගිහලා හම්බෙමු. ඈ? ඔව්නේ. later. ඇත්තටම මේ ගමන මෙහෙමු කියලා මමයි තීරණය කළේ. දැන් මට පළු යන්න බයිනවා. අපි හිතුවේ ඇත්තටම වාහන සෑහෙන දුර ළඟටම එන්න පුළුවන් කියලා. දැන් මේ අපි මේ බඩු ටික මේ ටික මගේ තියෙනවා. උස්සගෙන අපි දැන් බුරුස්කාගාවට යන ගමන් ඉන්නේ. අවුරුදු ගානක් මතකින්න ගමනක් කරන මේක අනිවාර්යයි. ඒ වගේම කියන්න ඕනේ යාළුවනේ මේ යනනම් කූඩැල්ලන්ගෙන් පරිස්සම් වෙන්න බලාගෙන එන්න. කූඩැල්ලෝ පට ගාලා එල්ලෙන්නේ. සෙට් එක එනවා. ඉතින් කොහොම තමයි. හැම ගමනම සුන්දර නැහැ. කටුකයි. ඒ කටුක අත්දැකීම් වලින් මේ සුන්දර තැන් වලට යනකොට ඒ ගමන තවත් සුන්දර වෙනවා. අපි ආවා බුරුස්ගල ගාවට. මේ තැන තෝරාගත්ත එකට මෙනව දෙන්න ඕනේ සම්මාන මචං. එහෙම තමයි. Hi. Thank you. එහෙම තමයි මචං. wow. ඉතින් කෙමෙන් අපි ආවා බුරුස්ගලට. ලංකාවේ ලස්සන බුරුස්ගල දෙනියායේ පැට්නා බුරුස්ගල නේ යාළුවනේ. Yay!
අපි ආවා බුරුස් ගලට මේ ටිකට් කවුන්ටරේ ඩයල් එකේ ඉන්නේ. අපි ආවා බුරුස් ගල ළඟට. ගලගාවට බුරුස් ගල මේ ස්ලයිඩින් රොක් එක මේ හරිය තමයි ස්ලයිඩ් කරන්න තියෙන්නේ. ඉතින් අපි අද කැම්ප් කරන්නේ මෙන්න මෙතන. මෙතන කැම්ප් කරනවා. මෙතන ටෙන්ට් එක ගන්න තමයි සූදානම්. වැස්සකුත් වෙනවා. වටේ view එක කියන්නේ මේ බුරුස් ගල කියලා මේ 2017 හැදුනේ. පාරටම දෙන්නේ ඉදී ගල. මේක සුද්ධ පාවිච්චි කරේ. ඒ අර සිල්ව කියන එක වань යාළුවනේ මේ ඈතින් පේන්නේ කුරුළුගල කන්ද. මේ තමයි කුරුළුගල කන්ද. ඉතින් මේ ඊට මායෙම මේ තියෙන්නේ අර ටවර් දෙකක් පේන්නේ. එතනට කියන්නේ සමන්ගල කන්ද. මේ සමන්ගල කන්ද කුරුළුගල කන්ද වට වෙලා මේ සුන්දර පැට්නක් පිහිටලා තියෙනවා. පොද වර්ෂාවේ අපේ ටෙන්ට් එක අපි මෙහෙමයි ගහගන්නේ. ආව ගමන් පොඩි වැස්සක් ගියා. වැස්ස ගියාට අපි සැලුනේ නැහැ මිත්‍රවරුනි. අපි ටෙන්ට් එක ගහන ගමන් ඉන්නේ. මේ පැත්තට එහෙම තමයි. සිවනාන්තර ආශ්‍රිතව ඉතින් විටින් විට මේ වගේ පොඩි වර්ෂා ඇති වෙනවා. මේ කොල්ලෝ බැහැලා වැඩ. බොරු පානි දාන්නේ මුන් ඇතුළේ ඉඳන් ඉල්ල දැන් තමයි මේ රේල්ගේට ඇවිල්ලා වැඩ කරනවා වගේ පෙන්වන්නේ. වීඩියෝ එකට පෙනී සිටින්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එකෙක් ඇතුළේ හරි ඌ ඩවුන්. අපේ බේබද්දා. අපේ රියදුරු මාතර මුගොඩක් මහන්සි මේ කටුක පාර ගෑවිලා මෙයා තමයි මේ පාර තෝරගත්තේ යාළුවනේ. මේ පාර තෝරගෙන මේ තැන තෝරගෙන නෑ තැන තෝරගත්තේ මම තමයි. මං හිතුවේ නෑ මෙච්චර කටුක වෙයි කියලා. ඒ වුණාට ගමන සුන්දරයි. ගමන සුන්දර නෑ ගමන කටුකයි. තැන සුන්දරයි. එන්නේ තමයි අපේ කැම්පින් ටෙන්ට් එක අපි සෙටප් කරගන්නේ. වහින ගන්න නෑ මේ ටික එහෙම තද වැස්සක් වැස්සේ නැල්ලු. එහෙම තමයි පොඩි පොඩි වැස්ස යනවා. ඒ වර්ෂා නැඩගෙන අපි අපේ ටෙන්ට් එක මෙහෙම ගහගෙන මේ පැත්තෙන් අවුල් නැද්ද? අපි රාත්‍රිය ගත කරමු. බඩ පෙන්නන්න. ස්ලයිඩින් රොක් එකේ බුරුස්ස ගලේ දැන් කට්ටිය ඇවිල්ලා නාලා කරලා ඉවරයි. තව කීප දෙනෙක් ඉන්නේ. අපි මේ වැඩ ඉවර කරලා අපි යන් නාන්න. අයියේ මේ පැත්තට මොකද කරන්නේ? මට යන්න බෑ බෑ මේට. එන්න. එන්න. පොලිසන්නේ. Ulua. Aulag na yan eh. Sabas beta. Nice camping in Patna. Good. Hello යාළුවනේ ඔන්න අපි දැන් බාබ්බෙක්යු එක හැදෙන ගමන් තියෙන්නේ චෙෆ් තුෂාර් වැඩ ආරම්භ කරලා තියෙන්නේ මේ ඇසිස්ටන්ට් චෙෆ් ඇසිස්ටන්ට්
හෙලෝ ගුඩ් මෝනින් යාළුවනේ. වෙලාව 6:30යි. ඉතින් තවම සන්රයිස් එක නම් නැහැ බලා ගන්න. මෙන්න මේ පැත්තෙන් තමයි ඉර උදාව තියෙන්නේ. තවම ඉර පායා නැත. සන්රයිස් එක බලා ගන්න විදියක් නැහැ තවම. ඉර මේ පැත්තෙන් තව මතුවේගෙන එනවා. ඉන්න බලන්න වීව් එක පෙන්න. පුරුස් ගල. ඈතින් සන්රයිස් එක බලා ගන්න පුළුවන් යාළුවනේ. Nagitapalla. Akash? අනේ කඳුරා මොන උත් Good morning යාළුවනේ. කවදාවත් කැම්පින් කරපු නැති කැම්පින් කරන අය ගන්න හොඳ එක්ස්පීරියන්ස් එක සන්රයිස් එක බලා ගැනීම මේ ලෝක බොරුවක් කරනවා. උදේ මුලින්ම නැගිටලා ටෙන්ට් එක අරිනවා වගේ කරන දෙයක්. දැන් අපේ ආකාශත් එක තමයි කරන්න යන්නේ. හරියට මොකද කරගනි ඔය සන්රයිස් එක කියලා ටක් කරලා කරගනි. පෙළිය බොරු ගින බඩු ටෙන්ට් එකේ ඒක අරගන්න බැරි එක. Good morning. අනේ මේ උඹේ බොරුව තියාගන්න ආකාර. මූණේ ඉස්සරහා Good morning. නෝනා බා මැරලා කියලා සීතලේ මේ උඩලා. නෑ ඇත්තටම සීතල නැහැ. සුන්දර රාත්‍රියක් ගත කළා අපේ යාළුවන්ට පිහින් දෙන්න. එකෙක් ගොරවනවා ඉවරයක් නැවු තවම ගොරවනවා. ඉතින් එළිය වෙනකන් නිින්ද ගියේ නැහැ. මේ බලන්න මේ ලස්සන පරිසරය. ඉතින් මගේ යාළුවනේ අපි මේ ටෙන්ට් එක ගහගත්තේ මේ බුරුස්ගල ගාවම තමයි. ඔයගොල්ලන්ට ආවොත් මෙතනට පැට්නවල ඒ බුරුස්ගල ආසන්නෙම කැම්පින් කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා රොටි කඩයක්. ආවොත් ඔයාලට රොටි කන්න පුළුවන්. සුන්දර බුරුස්ගල. මොකද පාරනේ පැට්නාවේ? අයියා. හරි. දුෂාන් දෙවෙනි පාරනේ. දුෂාන් දෙවෙනි එක්ස්පීරියන්ස් එක මෙතනට ආපු. මගේ පළවෙනි පාර. වීඩියෝස් එක බලලා තිබ්බට ළඟටම ඇවිල්ලා බැහැලා එක්ස්පීරියන්ස් එක ගත්ත පළවෙනි පාර. අපි යනවා තේ එකක් හදාගෙන බොන්න. උණු රසම රස. කීරි එකක් බොන්න යන්නේ. තුකමයි. උසාගේ කීරි එකක් සමග ඉර උදාව. ඉර උදාවන්නට පළමුව නැගිට සිහිකොට එන යාළුවනේ මේ පැට්නවල බුරුස්ගලට අපි සමුදීලා අපි දැන් ආපහු කොළඹ යන්න තමයි පිටත් වෙන්න දන්නේ. ඉතින් අපිත් මාත් එක්ක මම කපලත් එක්ක එකතු වෙලා සිටි ඔබ සියලු දෙනාටම
බොහොම ස්තුතියි. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් මේ සුන්දර පරිසරය මේ සුන්දර ශ්‍රී ලංකාව විඳින්න ඔයත් එන්න. එහෙනම් ගමෙත් නගරෙත් පියාඹන මං කපුටා සුන්දර පැට්නාවල සිට සුන්දර පැට්නාවල සමුදීලා එහෙනම් අපි යන්නයි හදන්නේ. ඔබ සියලු දෙනාටම ජය වේවා. සමුදීලා අපි නැත කොළඹ යන්න හදන්නේ. දැක්කනේ කටුක ගමනේ සුන්දර අත්දැකීම් අපි ලැබුවා නේද? මට බැන බැන මුන් ආවේ පයින්. අපි සුන්දර අත්දැකීමක් ලැබුවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. I camping in Patna.